කාලයයි දැන් අවදිවන්නට ඉදුණු සිත් යලි එකතු කරන්නට එක හදින් අභිමානයෙන් නැගී සිටින්නට ලක් මවට ජය රැගෙන එන්නට අයිබෝන් මහජන සෞඛ්‍ය පිළිබඳව නැවතත් රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඉස්මතු වෙලා තියෙන මොහොතක තමයි අද ආස්නාමල් වැඩසටහන අපි පටිගත කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති කීපය හරහා අපි ගියොත් එක පොදු ගුණාකාරයක් අපිට හොයාගන්න පුළුවන්. ඒ තමයි බෙහෙත් විස වෙලා මිනිසුන් මැරෙනවා කියන එක. ඉතින් ඒ වගේ තත්ත්වයක් රටකට අත් වෙනවා කියන්නේ ඇත්තටම ඛේදජනක සිදුවීමක් සහ පැවති පාලනයන් තුලත් වර්තමාන පාලනය තුලත් ඒ කියන්නේ අර කලින් විස බෙහෙත් නිසා මිනිස්සු මැරිච්ච එක නවත්තන්න අපිට බලය දෙන්න කියලා ආපු මිනිස්සු අතිනුත් එහෙම දේවල් සිද්ධ වෙන තැනකට රටපත් වෙලා තියෙනකොට විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් මේ හා සමාන විශේෂ සිදුවීම් කීපයක් පසුගිය දින කීපයේම සති කීප පුරාවටම සිදු වුණ නිසා අද අපි බලාපොරොත්තු වුණා වෛද්‍යතුමෙක්ව මේ ස්ථානයට කැඳවලා මේ මොහොතේ රෝගීන්ගෙන් පැත්තෙනුත් වෛද්‍ය වෘත්තිකයන්ගේ පැත්තෙනුත් කතා කරන්න ඕනේ ප්‍රධාන ප්‍රශ්න මොනවාද කියන එකට ප්‍රමුඛ ස්ථානයක් දීලා මේ වැඩසටහන අද ඔබ ඉදිරියට ගේන්න. ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වෛද්‍ය අසංක වීරසිංහ මහත්මයා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම මේ වෙලාවේ ලංකාවේ තියෙන මේ සමාජ මාධ්‍ය වැඩසටහන් වලින් ප්‍රධාන වැඩසටහනක් බවට ආස්නාමල් වැඩසටහන අපිට ගේන්න පුළුවන් වුණා. ඒ පළමු වැඩසටහන විදියට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නාමල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරන දේවල්ම ඒ දේවල් සම්බන්ධව මෙතුමාව ප්‍රශ්න කරන්නට මේ වැඩසටහන අපි ඔබ ඉදිරියට අරන් ආවා. ඉතින් අද සුපුරුදු විදියට අපිත් එක්ක එකතුලා ඉන්නවා ආස්නාමල් වැඩසටහනට නාමල් රාජපක්ෂ මැතිතුමා. අයිබෝන් මැතිතුමනි. අයිබෝන් පසන්. අසංක ඔබේ පළවෙනි ප්‍රශ්නය. ඔව්. ගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි, වෛද්‍යවරුන් අතර වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ගෙනියන්න දැවැන්ත කාර්යයක් කරපු ඇමතුමෙක් හැටියට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෙදෙන අනික් කාර්ය මණ්ඩලය වැටුප් හා දීමනා සම්බන්ධව ඔබතුමාගේ මතය කුමක්ද? මම හිතන්නේ ડોක්ටර් අපි මේ රටේ ඉතිහාසය ඉඳන්ම අපි වෘත්තියක් කේන්ද්‍ර කරගත්තු රැකියා ක්‍රමවේදයකට අපේ රාජ්‍ය යාන්ත්‍රණය පරිවර්තනය වෙලා නැහැ. ඒක ඉතිහාසය ඉඳන්ම මෑත ඉතිහාසය නම් වෙච්ච අපි දැක්ක හැම ආණ්ඩුවක්ම වෙච්ච කාරණාව. ඉතින් අපි කළා තියෙන්නේ දීමනා වැඩි කළා තියෙනවා. දීමනා වැඩි කිරීම තුළ එක් වෘත්තියන් වල මිනිස්සු රඳවා ගන්න වෘත්තිකව රඳවා ගන්න අපි උත්සාහ කරලා තියෙනවා. ඉතින් අතර අපි දැක්ක ඉතිහාසය අපි පර්මිට් එක දීපු අවස්ථාවල් තියෙනවා. දීමනාව වැඩි කරලා තියෙනවා. අතිකාල දීමනා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සියලු කාරණා ඇතුලේ ડોක්ටර් අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ මේ ඊළඟ දශකය ඇතුළත රටේ වෘත්තීය කේන්ද්‍ර කරගත් රැකියා වෘත්තීය කේන්ද්‍ර කරගත් වෘත්තීය ස්වභාවය කේන්ද්‍ර කරගත් පඩි දීමනා හා වැටුප් ක්‍රමවේදයකට අපේ රටේ රාජ්‍ය සේවය පරිවර්තන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ප්‍රයිවට් සෙක්ටර් දෙක කම්පීට් කරන්න බෑ. දැන් උදාහරණයකට අපි නිදහස් සෞඛ්‍ය ගැන අපි කතා කරනවා. නිදහස් සෞඛ්‍ය කතා කරත් ඇත්තටම දත්ත විදියට ගත්තොත් හැම රෝගියෙක්ගේම පුරවැසියෙක්ම ආණ්ඩුවෙන් වියදම් කරනවා හා සමානව හෝ ඊට වැඩියෙන් පෞද්ගලික අංශයෙන් බෙහෙත් මිලදී ගන්නවා. මේක තමයි යථාර්ථය අපි කවුරුත් පිළිනුගත්තත්. ඒ වගේම පෞද්ගලික රෝහල් ක්ලිනික්ස් මේ වෙනකොට ආයෝජකයෝ විදියට ඇවිල්ලා ඉතාමත් දක්ෂ සහ සාර්ථක ව්‍යාපාර බවට පරිවර්තන වෙමින් යනවා. ඉතින් මම කියන්නේ මේව නවත්තන්න ඕනේ කියලා. මේව තව තවත් වර්ධනය වෙන්න ඕනේ. මේවට අවශ්‍ය සහන දෙන්න ඕනේ. මේවට අවශ්‍ය සහයෝගය දෙන්න ඕනේ. හැබැයි ඒක මම හිතනවා රාජ්‍ය සේවය ඇතුලේ අපි වෛද්‍යවරු වෙන්න පුළුවන්, නීතිඥවරු වෙන්න පුළුවන්, ඉංජිනේරුවන් වෙන්න පුළුවන්, accountants වෙන්න පුළුවන්. මේ අයව රඳවා ගන්න නම් කම්පිටිටිව් සැලරි එකක් අපි දෙන්න ඕනේ. ඉතින් පළවෙනිම දේ තමයි අපි මිනිස්සෙක් හම්බ කරන ඉරිසියා කරන්න හොඳ නැහැ. මොකද අපි ගත්තොත් වෛද්‍යවරයෙක් ගත්තොත් අද පළවෙනි අපොයින්ට්මන්ට් එක අරගෙන අම්පාර අනුරාධපුර ඈත පිටිසර ගම්මාන වලට අපණිය මුලතිව් වලට ගිහිල්ලා වසර කිහිපයක් සේවය කරන්න ඕනේ. ඒක තමයි ලැබෙන තැනට යන්නත් ඕනේ. ඉතින් අර ලැබෙන දීමනාවෙන් සමහරලාට තෙල් ටික ගහ ගන්නත් බෑ. මේක තමයි යථාර්ථය. ඉතින් ඒ ડોක්ටර්ම මම හිතන්නේ මේ තියෙන ඔපචුනිටි එක ඇතුලේ එංගලන්තයට හරි කැනඩාවට හරි ඕස්ට්‍රේලියාවට ගියොත් ඔහුට තාමත් සාධාරණ වැටුපක් සහ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් තැනට මේක පරිවර්තනය වෙනවා. එතන අපි හිතන්න ඕනේ එතනින්. අපි සංසන්දනය කරන්න ඕනේ අවුරුදු 10කට කලින් අපිට දීපු දීමනාව නෙවෙයි. අද ලෝකේ කොතනද තියෙන්නේ? ඒ අද තියෙන ලෝකයේ ඇතුලේ අපේ සෞඛ්‍ය සේවය අපි ස්ථාපනය කරන්නේ කොහෙද? දැන් අපි වරද්දගත්තු තැන තමයි පසන් අපි ඉතිහාසයේ ඉඳන් අතීතෙත් එක්ක අපි සංසන්දනාත්මකව බලනවා. එදා අපි මෙහෙමයි කරේ, අයියද අපි මෙහෙම කරන්නේ නැත්තේ.
නැත්නම් එදා මෙහෙම පුළුවන් නම් ඇයි අද බැරි? නෑ එහෙම බෑ. මොකද අද ලෝකේ වෙනස්. ඒ නිසා මේ අතීතය එක්ක සංසන්දනාත්මක බලන වෙනුවට මෙතන ලෝකයේ තියෙන තැනට වෛද්‍යවරුන්ගේ වෘත්තිකයෝ මෙරට වෛද්‍යවරු පමණක් නෙමෙයි ડોක්ටර් වෘත්තිකයන්ව අපි ස්ථානගත කළ යුතුයි රාජ්‍ය සේවයේ ඇතුලේ. ඒ අනුව දැන් ඔය වෙහිකල් පර්මිට් කියන එක අත්‍තරම ඇවිල්ලා තියෙන්නේ මේ රටේ මේ වාහන වලට තියෙන අසීමිත බදු ක්‍රමය නිසානේ. ඉතින් අපිට යම් කිසි දවසක ඇසෙම්බලින් වෙහිකල් ඇසෙම්බලින් වලට ගිහිල්ලා වාහන වල මිල පහත දාන්න පුළුවන් නම් ඕනෑම කෙනෙක්ට වාහන මිලදී ගන්න පුළුවන් ආණ්ඩුවේ පර්මිට් ඕනේ නැහැ. ඉතින් මේ පර්මිට් එක පොලිටිකල් ටූල් එකක් බවට පත් කරගෙන තියෙනවා. අපි ආණ්ඩුවේ රෙවිනියු එක ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගන්න තියෙන ප්‍රධානම උපාය මාර්ගයක් තමයි වාහන වලින් බදු අය කරන එක. සපුරවැසියන්ගේ බදු අය කරන එක. ඉතින් මේකෙන් ඈත් වෙච්ච දවසට අපි මෙරට ආයෝජකයෝ ගෙනල්ලා ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් කරලා ඒ ව්‍යාප්ත වෙන ඒ ප්‍රසාරණය වෙන ආර්ථිකය ඇතුලේ ආදායම් උත්පාදනය කරන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙන දවසට ඔය කියන පර්මිට් එක හෝ ටැක්ස් බෙනිෆිට් එක කියන එක බලපාන්නේ නැහැ. මොකද ඒක හැම පුරවැසියෙක්ටම ලැබෙනවා. මම හිතනවා අපි කළ යුතු දේ තමයි කම්පිටිටිව් මාකට් එකේ ප්‍රයිවට් සෙක්ටර් එකේ වෙන්න පුළුවන්. පිටරට වෙන්න පුළුවන්. අපිට පිටරට ගන්න ගේන්න බෑ. ඔය යම් කිසි තැනකට අපිට මේ වෘත්තිකයාගේ පඩිය ගේන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථකත්වය. ලක් මවට